ඕසුන ඇතරම හරිම වේදනාකාරී දකින්නකොට බත් පැකට් 500-600 ගණන් අපිට විසික් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒවා පිලුණු වෙලා එනකොට මිනිසුන්ට දෙන්න බෑ. කිසිම අර සංනිවේදනයක් නැති නිසා හරියට වාහන සමහර විට 2-3 එකවරම ඇවිල්ලා බානවා. ඒතර කැම්ප් එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර තියෙනවා. ඉතින් අපිට ආපහු වෙන කැම්ප් එකකට යවන්නත් බෑ. මොකද සමහර ඒවා පිලුණු වෙලා නරක කළා. ඊට පස්සේ අනිපාරක්ෂණයටත් ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඒතකොට ඒවා විසික් කරන්න වුණාම ගාබේජ් ඩිස්පෝසල් සිස්ටම් එකක් අපිට නැති නිසා ගොඩක් වෙලාට ඒවා ගොඩ ගැහෙනවා. ඒතකොට Hello everyone and welcome to an extra special episode of the Docs podcast. අද අපි වැඩිපුර podcast එකක් shoot කරා වෙන මොකුත් නෙමෙයි මේ ගිය සතියේ වෙච්ච ප්‍රශ්නේ මේ මහා වැසි වැහැලා වෙච්ච ව්‍යසනයෙන් පස්සේ අපි ඉදිරියට කොහොමද මුහුණ දෙන්න කියලා පොඩ්ඩක් කතා කරන්න. අපිට වෙච්ච දේ මොකද්ද? ඉදිරියට වෙන්න ඕනේ මොකද්ද? අපි සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අපිට සෑහෙන දේවල් තියෙනවා ඩිස්කස් කරන්න. මේ ඩිස්කෂන් එකට මම ඉන්වයිට් කරේ මගේ හොඳ යාළුවෙක් අවුරුදු ගාණක් තිස්සේ මම දන්න මේ වගේ ආපදා ප්‍රශ්න වුණාම තමන් ගැන හිතන්නේ නැතුව අර ඉදිරිපත් වෙලා උදව් කරන උතුම් මිනිස්සෙක් සම්මන honored to call a friend Mr. Nivendra Uduman. Nivendra, first of all, thank you for coming. Thank you very much for having me. Right. So Nivendra ගැන කතා කරොත් සරලවම පොඩ්ඩෙන් කියනවා නම් Nivendra කියන්නේ මනෝවිද්‍යාඥයෙක්. ඒ අරෙන්න he is a first responder. නැත්තම් මුල් සිංහලෙන් අපි කියන්නේ මූල ප්‍රතිචාර දක්වන්නේ. අන්න හරි. ඉතින් අද අපි එන්න කිව්වේ Nivendra ගොඩ දෙපැත්තෙන්ම මනෝවිද්‍යාව පැත්තෙනුයි මූල ප්‍රතිචාරකයෙක් හැටියට එයාගේ එක්ස්පීරියන්ස් ගැන කතා කරලා ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් දෙන්න මේ ඉස්සරහා දවස් ටිකට කොහොමද අපි ප්‍රිපෙයාර් වෙන්න ඕනේ කියලා. ඉතින් Nivendra අපි කතා කරද්දි දැන් මේක අපිට වෙච්ච වැඩේ බැලුවහම දැන් මම ඔයාලට කිය හිටියේ අපි පටන් ගන්න කලින් ඇනුවල් ඒ කියන්නේ මේ අපේ වාර්ෂික වර්ෂාපතනයෙන් 110ක් පැය 24ක් ඇතුළත අපිට වැස්සා. ඉතින් ඒක අපිට දරා ගන්න පුළුවන් වැස්සක් නෙමෙයි. මගේ ජීවිතේ මම දැක්ක ලොකුම වර්ෂාපතනය. අනිත් එක මම දන්න තරමට අපේ රෙකෝඩඩ් හිස්ටරි වල තිබිච්ච highest rainfall එක. මේකෙන් වෙච්ච ෆ්ලඩින් එකෙන් පස්සේ තිබිච්ච ප්‍රශ්න අපිට කියලා නිම කරන්න බෑ. ඉතින් Nivendra ඔයාගේ as a first responder අපිට මුලින් පොඩ්ඩක් කියරෙන්නකෝ මේකට පොඩි setting එකක් දෙන්න කොහොම මේ දවස් ටිකේ දැක්ක experience එක මොකක්ද කියලා. මුලින්ම සුනෙත් ලොකු ගෞරවයක් මේ podcast එකට invite වුණ එක. දෙවෙනි එක right මම පළමු ප්‍රතිචාරකයෙක් හැටියට සෙනසුරාදා ගිය සෙනසුරාදා කියන්නේ දැන් දවස් 4කට විතර ඉස්සෙල්ලා තමයි මම බැස්සේ ෆීල්ඩ් එකට. මුලින්ම මම ගිය ප්‍රථමාධාර දෙන්න මේ බැල්ලම්පිටිය ප්‍රදේශයේ එක්තරා ආපදා සහන කඳවුරක. ඉතින් ඒකට බැල්ලම්පිටිය ප්‍රදේශයෙන් සේදවත්ත ප්‍රදේශයෙන් කොටුවිල් ප්‍රදේශයෙන් මිනිස්සු ඒගෙන ඉඳිද්දී අපිට සිද්ධ වුණා මේ ප්‍රථමාධාර දෙන්න කිහිප දෙනෙකුට විශේෂයෙන්ම නිදාන්ගත රෝග තිබුණා. ඒගේ නිදාන්ගතයේ ලක්ෂණ වැඩි වෙලා රෝග ලක්ෂණ වැඩි වෙලා සහ තුවාල වගේ දේවල් තිබුණ අය. ඉතින් අපි ගොඩක් වෙලාට ගිලන් රථ හරහා අයව වෙනත් කඳවුරකට යවලා ඒ වගේම ස්පිරිතාලයට යවපු අවස්ථා තිබ්බා. ඒකම සනීපාරක්ෂක දේවල් සම්බන්ධයෙන් උත් අපි පටන් ගත්ත මිනිස්සුන්ට අවශ්‍ය දේවල් දෙන්න පටන් ගන්න සහ ඒ කඳවුරේ සනීපාරක්ෂාව තහවුරු කරන්න අපි පියවර ගත්තා. ඒ වුණත් ගොඩක් අවස්ථා තිබ්බ අපිට වතුරට බහින්න වුණ අවස්ථා සමහර විට ගිහිලා මිනිස්සුන්ව බේරගන්න. මොකද සමහර අයට විශේෂයෙන්ම මහලු වැඩිහිටි තනියෙන් තමාව රැක බලා ගන්න බැරි කට්ටිය සිද්ධ වුණා අපිට බේරගන්න ගිහිල්ලා. ඉතින් ඒ අයගේ අවශ්‍යතා විශේෂ අවශ්‍යතා තිබුණ අය හිටියා සහ දැනටත් ඉන්නවා. ඒ නිසා අපි මම හිතන්නේ අංශක 360කින්ම අපි ඒ අවශ්‍ය සහාය සහ සේවාව ඒගොල්ලන්ට මේ දවස් 4දී රජයේ නිලධාරීන් විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය සභාවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ග්‍රාම සේවක මහත්මීන් එකතු වෙලා අපි ඒ සේවාවන් දෙන්න පටන් ගත්තා ඒගොල්ලන්ට. හරි. Nivendra ඔහොම කියද්දී ඇත්තටම අද උදේත් මමත් Nivendra එක ගියා යාළුවෙක් හැටියට පොඩ්ඩක් උදව් කරන්න මේ මෙඩිකල් කැම්ප් එකක් තියන්න මේ වැල්ලම්පිටිය කැම්ප් එකේ. එතන දැක්ක දේවල් මට මෙතන කියලා නිම කරන්න බෑ. ඒ වුණාට මට කැමතියි Nivendra ඔයාගෙන් අහගන්න අපේ සමහරු කියන්නේ කඳවුරක් ඒ වගේ දෙයක් ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් කරලත් නැහැ. එහෙම අවාසනාවන්ත එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වුණාට අපිට පොඩි අයිඩියා එකක් දෙන්න කඳවුරකින් වෙන සේවය ගැන වෙනස් අයුරින් වෙන සේවාවන් ගැන පොඩ්ඩක් අපිට විස්තරයක් කියන්න. සුනෙත් කඳවුරක් කියන්නේ හරිම සංකීර්ණ තැනක්. මම ඉන්න කඳවුරේ මේ දවස්වල මිනිස්සු 600කට වඩා අධික ප්‍රමාණයක් නේවාසිකව ඉන්නවා. ඒ වගේම ගමේ කට්ටියත් එනවා යනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතා සපුරා ගන්න. ඉතින් දැන් මේ කඳවුර තියෙන්නේ පාසලක. ඒ වගේ කඳවුරු ගණනාවක් දැන් අපි ලංකාව වටේම සකස් කරලා තියෙනවා යම් ස්ථානවලදී. ඉතින් කඳවුරක් ගත්තොත් පරිපාලනය වැදගත් වෙනවා. ඉතින් අපි පරිපාලනයට වෙනම ස්ථානයක් තියෙනවා. ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය, කෑම, අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හැමදේම අපි රැස් කරලා සපයන. ඒ වගේම පිරිසුදුකම අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් අපිට වෙනම ස්වේච්ඡාවෙන් සේවය ලබා දෙන්න පිරිසක් ආවා. සුද්ධ කරලා, වැසිකිලි සුද්ධ කරලා ඩිස්ඉන්ෆෙක්ට් කරන්න ඒ අස්ථාන. ඒ වගේම
ඒ මිනිස්සුන්ගේ යම් කාණ්ඩ තියෙන දැන් විශේෂ අවශ්‍යතා තියෙන ඉන්න මහලු අය ඉන්න ඇවිද ගන්න බැරි අය ඉන්න කුඩා දරුවන් ඉන්න බිලිඳු කියන්නේ තාම මව්කිරි බොන දරුවෝ දකින්න ඇති. ඉතින් ඒ හැමෝගෙම අවශ්‍යතා සහ අපි ලබා දෙන්න ඕන සහය වෙනස්. ඒ නිසා එක්කෙනෙක්ට හරියන දේ හැමෝටම හරියන්නේ නෑ කඳවුරක. ඉතින් ඒ නිසා අපි ඉන්ඩිවිජුවලි නීඩ්ස් ඇසෙස්මන්ට් එකක් කරන එක හරිම වැදගත් වුණා මුලදී ඒ අවශ්‍යතා මොනවද කියලා අපි මේ ද්‍රව්‍යමය දේවල් ගේන්න ඉස්සෙල්ලා කැම්ප් එකට. සහ අපි රෙස්පොන්ඩ් කරපු ටීම් එක අපේ කුසලතා විවිධයි. සමහර අයගේ ප්‍රථමාධාර පැත්තෙන් කුසලතා, සමහර අයගේ පරිපාලනය සම්බන්ධයෙන් කුසලතා තියෙනවා, සමහර අයගේ කියන්නේ ඩිජිටල් ඒ තාක්ෂණය සම්බන්ධයෙන් කුසලතා තියෙන. ඒ ඔක්කොම අපි රැස් කරලා රජයේ නිලධාරීන් එක්ක එකතු වෙලා මේ කැම්ප් එක දැන් වෙනකන් රන් කරා. මොකද ඒක මොහොතින් මොහොතට වෙනස් වෙනවා ඒ පරිසරය. එක වෙලාවකට කෙනෙක්ට වලිප්පුව හැදෙනවා, ඊළඟ දවසේ ඊළඟ වෙලාවට දරුවෙක්ට වුණ, ඊට පස්සේ අපි රෙස්පොන්ඩ් කරන්න වුණා මේ මද්‍රව්‍ය භාවිතය සම්බන්ධ තිබුණු ගැටලු වලට, මද්‍රව්‍ය විකුණන එක සම්බන්ධයෙන් ගැටලුවට කැම්ප් එක ඇතුළේ ඒවා වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ හරිම වෙනස් වෙන පරිසරයක් නිසා අපිත් පළමු ප්‍රතිචාරකයන් හැටියට නම්‍යශීලී බව සහ අපේ ආතතියත් කළමනාකරණය කරගෙන අපිට සිද්ධ වුණා මේ දවස් ටික ගෙවන්න. නිවෙන්ද්‍ර ඔය ටික කියන්නේ පුදුම එක්ස්පීරියන්ස් එකක්. ඒක මොකද මම දැකලා තියෙනවා නිවෙන්ද්‍රගේ අත්දැකීම කොවිඩ් කාලෙත් මට මතකයි කැම්ප්ස් වගේක් කරා. ඊට පස්සේ ආවෙච්ච ආපදා ප්‍රශ්න කිහිපයකදීම නිවෙන්ද්‍ර ඉදිරියට ඇවිල්ලා ඔය ප්‍රශ්න වලට විසඳන්න අර විවිධාකාර විදියට උදව් වෙලා තියෙනවා මම දැක්කා. ඉතින් පුදුම එක්ස්පීරියන්ස් එකක් මේ කතා කරන්නේ. තව නිවෙන්ද්‍ර මට දැනගන්න කැමතියි දැන් අපි දැන් මේ කැම්ප් එක හරහා උනත් ඉදිරියට අපේ මිනිස්සුන්ට වෛද්‍යමය පැත්තකින් නම් නැත්නම් මෙඩිකල් පැත්තකින් නම් මම ඉතින් මගේ රීල්ස් කොහොමදත් කරනවා. මම අද ඇත්තටම නිවෙන්ද්‍රට එන්න කිව්වේ මෙඩිකල් පැත්ත ගැන කතා කරන්නේ නැතුව ඊට ඉතින් එහාට අපේ සමාජමය පැත්තෙන් වෙන්න පුළුවන් ගැටලු වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරලා බලන්න. ඉතින් අපි මෙඩිකල් පැත්තෙන් ගත්තොත් නම් සරලම කියනවා නම් අපි ඉදිරියට පරිස්සම් වෙන්න ඕනේ ලෙඩ බෝ වෙන රෝග ලෙඩ වලින්. එතකොට දැන් ඔය කියන්නේ හදිසියනතුරු වෙන chance එක දැන් අඩුයි. මේක වෙලා ඉවරයි. ඒ වෙලාවේ ඒක අපි ගැන බැලුවා. අනිත් අනිත් තමයි මීුණ. මීුණ නම් සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒකටත් අපි කැම්ප් එකේ කට්ටියටත් බෙහෙත් දුන්නා. අපි මීුණ ගැන බෙහෙත් ගන්න හැටි ඒ විස්තර ඔක්කොම මම පස් වෙලාවක රීල් එකකින් කියන්නම්. මට දැනගන්න ඕනේ දැන් ඔබතුමාගේ මට දැනගන්න ඕනේ ඇත්තටම නිවෙන්ද්‍ර ඉස්සරහට යද්දි දැන් ඉදිරි සති කිහිපය ඇතුළත අපි කොහොමද අපේ මිනිසුන්ට මොනවද අපි දෙන්න පුළුවන් පණිවිඩය මේකට කොහොමද අපි මුණ දෙන්නේ ලෑස්ති වෙන්නේ කොහොමද කියලා. මේකේ පැතිකඩ කිහිපයක් තියෙනවා. එක පැතිකඩක් තමයි අපේම ආරක්ෂාව, පෞද්ගලික ආරක්ෂාව සෞඛ්‍ය පැත්තෙන් සහ අපේ අනික් දේවල් වලින් අපේ ආරක්ෂාව. ඉතින් මම හිතන්නේ දැන් කඳවුරු වල ඉන්න අයගේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම සනීප ආරක්ෂාව, පිරිසුදුකම, ඒ වගේම ලෙඩ රෝග වලින් පුළුවන් තරම් බේරිලා ඉන්න එක වැදගත්. ඉතින් දැනටමත් දැන් අපේ කඳවුර උදාහරණයක් හැටියට ගත්තොත් ලෙඩ රෝග පැතිරෙන්න පටන්ගෙන තියෙනවා. විශේෂයෙන්ම චර්ම රෝග, ඩයරියා, බඩ එළිය යන එක වැඩි දේවල්. එතකොට අපිට හම්බෙන කෑමවල සමහර විට පොඩි තියෙන ගැටලු නිසාත් මිනිස්සු ලෙඩ වුණ අවස්ථා තිබ්බ, ඇලර්ජිස් වෙන අවස්ථා තිබ්බ. ඉතින් ඒ වගේ හරි වයිඩ් රේන්ජ් එකක් ඇති වෙන සෞඛ්‍ය ප්‍රශ්න. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙඩිකල් ටර්ම්ස් වලින් පාවිච්චි කරොත් ඇකියුට් ලියන ප්‍රශ්න ගොඩක් වෙලාට විසඳෙන දවසක් දෙකක් යද්දි විශේෂයෙන්ම රෝහල් ගත කරාට පස්සේ. ඉතින් කියන්න ඕනේ මම හිතන්නේ අපි ඉස්සරහට යන්න ඉස්සෙල්ලා 1990 සෝසරිය ගිලන් රථය සේවයට අපිට මහඟු ශක්තියක් වෙලා තියෙනවා. මම දැක්කා. පුදුම සේවාවක් කරනවා එතන කිය. කෝල් එක දෙන්න විතර තියෙන එනවා. උදේ 4ට වුණත් ඒගොල්ලන් ඇවිල්ලා ඒ අවශ්‍ය දේ කරනවා. ඉතින් ඒකට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ EMTs ලට සේවාවට. හරි. ඉතින් හැබැයි මීට වඩා තව පැත්තක් තියෙන්නේ දැන් නිදන්ගත රෝග තියෙන අයගේ අපි දකින මං කිව්වා වගේ ඉස්සෙල්ලා ඒ රෝග ලක්ෂණ ටිකක් මේ දවස්වල වැඩි වෙනවා සහ එයාට යම් ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා ඒ රෝග නිසා. එකක් මොකද ඒගොල්ලන්ගේ බෙහෙත් නිසියාකාරව ඒගොල්ලන් අරන් නැති නිසා ගෙදර දාලා ඇවිල්ලා ක්ලිනික් පොත් ගෙදර දාලා ඇවිල්ලා. ඉතින් අපිට දැනගන්න විදියක් නැහැ මෙඩිකල් හිස්ටරි එකක්. සමහර අයගේ භාෂාවේ ගැටලුවක් තියෙනවා. අපිට සමහර දේවල් කතා කරගන්න අමාරුයි. ඉතින් සෞඛ්‍ය පැත්තෙන් අපිට හරි පද්ධතියක් අවශ්‍ය වෙනවා, සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා ඒ සෞඛ්‍ය අවශ්‍යතා සපුරලා දෙන්න. රයිට්. ඉතින් මම හිතන්නේ ඒකේ එක පැත්තක් වෙන්නේ කඳවුර වල ඉන්න අයයි අපේ සම්පූර්ණ සමාජය දැනුවත් වෙන එක කොහොමද ඒ සෞඛ්‍ය ගැටලු වෙන්න පටන් ගන්නකොට ඒව හඳුනගන්නේ මොනවද තියෙන ලක්ෂණ සහ ඒවට ඒ වෙලාවේදී කරන්න ඕනේ මොනවද කියලා අපි දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. හැබැයි ඊටත් වඩා මම හිතන්නේ සනීප ආරක්ෂාව, වැසිකිලි භාවිතා කරනකොට ඒව නිසියාකාරව භාවිතා කරලා ඒව පිරිසිදු තියාගන්න එක, මදුරුවන්ගෙන් එන
තත්ත්වයන් අපිට වලක්ව ගන්නේ අවශ්‍ය දේවල් අපිට කරන්න වෙන එක පානය කරන ජලය ගැන අපි මේ දවසල ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අපි දකින්න දෙයක් විජලනය මේ දවස්වල බොහෝ ආකාරව සිදුවෙන කඳවුරුවල විශේෂයෙන්ම මොකද ජලය හැම වෙලේම ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමහර වයස්කාණ්ඩවල ඉන්න අයත් ඉන්නවා, සමහර විශේෂ අවශ්‍යතා තියන අය ඉන්නවා අපෙන් මගහැරෙන සමහර විට. ඉතින් මොකද ඒ අයට ඇවිල්ලා දෙයක් ගන්න බැරි නිසා එයාට අපිට ගිහිල්ලා දෙන්න වෙනවා. ඒතකොට සමහර විට මිස් වෙන නිසා විජලනය, පෝෂණය තියෙන ගැටලු ඒ දේවල් ඇති වෙලා ඒගොල්ලන් රෝගී තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. හැබැයි තව පැත්තකින් අපි බැලුවොත් දැන් ගම් වතුර බැස්සට පස්සේ මිනිස්සු හිමීට දැන් ගෙවල් වලට යන්න පටන් ගත්තාම ගෙවල් කොහොමද සුද්ධ කරගන්නේ? මොනවද ඒවට අවශ්‍ය වෙන දේවල්? මොකද ඒ ගම් වතුරේ අපි කිව්වොත් කන්ටැමිනේට් වෙලා තියෙන නිසා සහ ගෙවල් වල යම් රෝගී තත්ත්වයන් ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පිරිසිදුකම වැදගත් වෙනවා. ඉතින් ඒකෙන් මම හිතන්නේ රජයෙන් සිද්ධ වෙනවා මිනිස්සුන්ට ඒ නිසියාකාර දැනුම දෙන්න කොහොමද ගෙදරක් හරියට පිරිසිදු කරගෙන තමාගේ ආහාර අවශ්‍ය වියලි ආහාර විශේෂයෙන්ම ආරක්ෂිතව කොහොමද තියාගන්නේ? ඒවා අපි කොහොමද හරියට හදාගන්නේ මේ මොහොතේ? සහ පිරිසිදු ජලය ලබා ගන්න කොහොමද පරිහරණයට කියලා. ඉතින් ඒක එක පැත්තක්, අනික් එක මානසික පැත්ත. දැන් මේ ව්‍යසනය වෙන්න පටන්ගෙන දැනටත් තාම සතියක් හෝ දවස් කිහිපයක් වෙනවා. ඉතින් මේ ටිකේදී අනිවාර්යයෙන්ම අපිට දකින්න ලැබෙනවා අධික මානසික ආතතිය මිනිස්සුන්ගේ. අපිට දකින්න ලැබෙනවා බිය, අනාගතය ගැන අවිනිශ්චිත බවක්, ආර්ථිකමය ගැටලු නිසා ඇතිවෙන ආතතිය, ළමයින්ගේ ගැටලු නිසා ඇතිවෙන ආතතිය මිනිස්සුන්ට. ඉතින් කඳවුරක ගත්තොත් මේ අපිට දකින්න ලැබෙන හැමදාම මිනිස්සු ඔරොත්තු දෙනවා. මිනිස්සුන්ට ඒ ඔරොත්තු දෙකේම හැකියාව තියෙනවා. අපි හැමෝටම තියෙනවා ලාංකිකව හැටියට අපි ගොඩක් දේවල් වලට මුහුණ දීලා තියෙනවා ඓතිහාසිකව. හැබැයි ඒ ඔරොත්තු දීමේ සීමාවක් තියෙනවා ඒ නිසියාකාර සහාය ලැබුණේ නැත්තම්. ඉතින් මං හිතන්නේ මේ වෙලාවේදී සුනෙත් අපි ફોකස් කරන්න ඕනේ තව පැත්තක් තමයි මානසික ප්‍රථමාධාර මිනිස්සුන්ට ලබා දෙන එක. ඒකට පුහුණු වෙච්ච විශේෂ කණ්ඩායම් ඉන්නවා අපි අතර. ඉතින් දැන් අපි මේ සතිය දෙක ඉවරුණාට පස්සේ ඒ මට්ටමට අපි දැන් යන්න ඕනේ බේසික් නීඩ්ස් වලට අමතරව සයිකොලොජිකල් ෆස්ට් ඒඩ් කියන දේ අපි දෙන්න පටන් ගන්න ඕනේ. එතකොට ඒ හරහා අපිට වළක්වන්න පුළුවන් දීර්ඝකාලීනව පශ්චාත් ව්‍යසන ක්‍රමත අක්‍රමතාව නැත්නම් PTSD නැත්නම් වෙනත් ස්ට්‍රෙස් රිලේටඩ් ඩිසෝඩර්ස් අපි මෙන්ටල් හෙල්ත් ගැන කතා කරනවා නම් ඒවා වළක්වන්න අපිට නිසියාකාරව නිසි වෙලාවට මානසික ප්‍රතිමාදාර දෙන්න පුළුවන් නම් මිනිස්සුන්ට මම හිතන්නේ ඒගොල්ලන්ට නැවතත් නැගිටලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න තියෙන ප්‍රවණතාවයේ chance එක තවත් වැඩි වෙනවා. ඔය ටික කිව්වම මම කල්පනා කරේ කඳවුරකින් කොච්චර සේවයක් වෙනවද කියලා. මම දැක්කේ චුට්ටයි අද. ඒ වුණාට මේ තරම් ගැඹුරට මේ තරම් දෙයක් වෙනවා කියලා අදත් මමත් ඒ ගැන එච්චර හිතලා නැහැ. බලන්න කොච්චර වැඩක් කොච්චර සේවයක් උතනින් එනවද කියලා. ඉතින් කඳවුරක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. කැම්ප් එක කියලා අපි වචනයට කිව්වට ඔය මානසික සුවය පැත්තෙනුත් අන්තිමට ඉදිරියට අපි වැඩ කරනවා. ඔතන කියපු දේ නිවෙන්ද්‍ර මම එක දෙයක් නෝට් කරා. මම ඇත්තම ආයෙත් පාරක් අවධාරණය කරලා කියන්න ඕනේ ඒක. මමත් අද හෙල්ත් කැම්ප් එක කරද්දී මම දැක්ක දෙයක් තමයි කිහිප දෙනෙක්ට තමන්ගේ නිදන්ගත රෝග අපි කියන non communicable disease ඒ කියන්නේ දියවැඩියා බෝ වෙන්නේ නැති රෝග. දියවැඩියා ප්‍රෙෂර් හතිය වලිප්පු හැදිච්ච කියන්නේ ෆිට් එක හැදිච්ච patient උත්. දැන් මේ දවස් ටිකේ බෙහෙත් නැහැනේ. දැන් කියන්නේ සමහර එනකොට ඇඳිවත විතරයි ඔක්කොම දාලා එන්නේ. ඉතින් ඔය බෙහෙත් උස්සගෙන ක්ලිනික් පොත් උස්සන් මිනිස්සු එළියට බහින්නේ නැහැ. It's practical. ඉතින් මේ ගොඩක් වෙලා බහුතරයක් කඳවුරු වල අවශ්‍ය ටිකට බෙහෙත් තියෙනවා. ඉතින් කඳවුරට ડોක්ටර් කෙනෙක් ආවොත් වෛද්‍යවරයා හම්බ වෙන්න ඔය ප්‍රශ්න කියන්න. අපිට ඕගලන් ගාව තිබිච්ච හරිම බෙහෙත නොවෙන්න පුළුවන්. ඒ වුණාට මේ කාලෙදි මේ කෙටි කාලේ බැට් කරගන්න අවශ්‍ය වැඩේ කරගන්න අපිට බෙහෙත් දෙන්න පුළුවන්. ඉතින් ඒ බෙහෙත් අපි මොකක් හරි විකල්පයක් හරි අරගෙන తాවකාලිකව ඒක කන්ට්‍රෝල් එක නැතුව දෙනවට වඩා යම් තාක් දුරට කන්ට්‍රෝල් එක හරි තියාගන්න අපිට බෙහෙත් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි කඳවුරක නම් ඉන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අපිට කියන්න. ඒ කිසි දෙයක් අර නිදන්ගත රෝග දන්නේ නැති يعني අපිට නොකිය ඉන්න එපා. මොකක් හරි එකට ඔයගොල්ලෝ අපිට කිව්වොත් අපිට ගැන උදව්වක් කරන්න පුළුවන්. අනිත් එක තමයි නිවෙන්ද්‍ර කියපු දේ මම නෝට් කරේ. අපි ලාංකිකයෝ හැටියට අපි සෑහෙන දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. අපි කිහිපයක් අපි ක්‍රයිසිස් කිහිපයක් ක්‍රයිසර්ස් නේ ක්‍රයිසිස් නෙමෙයි. ක්‍රයිසර්ස් කිහිපයක් අපි ෆේස් කරලා තියෙනවා. බහුවචනෙන් ක්‍රයිසිස් ෆේස් කරලා තියෙනවා. මේ අවුරුදු 5ට. අපි වෙන රටක් අවුරුදු 25ක දකින්න ප්‍රශ්න අපි අවුරුදු 5කට දැකලා තියෙනවා. ඉතින් ඒක අතකින් අපේ මිනිස්සුන්ගේ තියෙන අර that resilience මම ඒකද දැක්කා. ඒක මට ඇහැට කඳුලක් වෙන දෙයක්. මොකද අපි කොච්චර සෆර් කරත් අපි කොහොම හරි ගොඩ එනවා. අපි කොහොම හරි මූණ හිනාවක් දාගෙන මේකට ෆේස් කරනවා. ඉතින් අපේ මිනිස්සු අපිට වටින්නේ ඒකයි. මගේ මිනිස්සු මට වටින්නේ ඒකයි. ඉතින් මේ නිවෙන්ද්‍ර මම දන්නවා අපේ ලංකාවේ මිනිස්සු උදව් කරන්න ගියාම උදව් කරනවා අර
හදවත අතේ තියන් උදව් කරන්න මම දැකලා තියෙනවා. උතුරෙන් දකුණට මිනිස්සු වෙනවා, දකුණෙන් උතුරට මිනිස්සු වෙනවා උදව් කරන ප්‍රශ්නයක් වුණාම දැන් නිවෙන්ද්‍ර මම මේ අහන්නේ මේ ප්‍රශ්නේ ඔයාගේ කැම්ප් එකට විශේෂයෙන් විතරක්ම නෙමෙයි. අපි කැම්ප්ස් වලට බහුතරයෙන්ම ගත්තාම අවශ්‍ය දේ දෙනවා නම් උදව් කරන්න ඕන නම් මොන විදිහින්ද අපිට නෝමල් අපේ ප්‍රේක්ෂකයන්ට අපි කියන්න අහන්න පුළුවන් නම් මොන විදිහකින්ද මේ උදව් කරන්නේ? මම හිතන්නේ සුනිත් මෙතන වැදගත්ම දේ අපි උදව් කරන්න ඉස්සෙල්ලා අපි ඒ ස්ථානයට යන්න පුළුවන් නම් හෝ ඒ ස්ථානයේ අවට ඉන්න කෙනෙක් අඳුරනවා නම් විශේෂයෙන්ම කවුරු හරි රජයේ නිලධාරියෙක් හෝ පරිපාලනයේ නිලධාරියෙක් අපි ඉස්සෙල්ලා තක්සේරු කිරීමක් කරන්න ඕනේ අවශ්‍යතා මොනවද කියලා. මොකද කැම්ප් එකෙන් කැම්ප් එකට අවශ්‍යතා වෙනස් වෙනවා. මොකද අපි බ්ලයින්ඩ්ලි ද්‍රව්‍යමය දේවල් ගෙනල්ලා අන්ලෝඩ් කරාම වාහන වලින් තැන ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒකේ කළමනාකරණය. ඒ දේවල් කාටද ලැබෙන්නේ? නිසියාකාරව සාධාරණ විදියට හැමෝටම ලැබෙනවද නැත්නම් ඒකේ තියෙනවද පොඩි ගැටලු සහගත තත්ත්වයක්? මොකද මේක මම දැක්ක මේ ටිකේම ලොකු ගැටලු ඇති වුණා මේ ද්‍රව්‍යමය ගැටලු නිසා. අනික් දේ තමයි හරිම වේස්ටේජ් එකක් දකින්න විශේෂයෙන්ම කෑම. ඔව් මම ඒ ගැන මතක් කරන්න ගියා විතර නිවෙන්ද්‍ර මමත් දැක්කා පෝස්ට් එකක් Facebook වල මේ කෑම අහක දාලා. බත් පැකට් විසික් කළා. මෙච්චර මේ ප්‍රශ්න තියෙන වෙලාවේදී බත් පැකට් විසික් කළා. ඔව් ඉතින් 600 700 800 පැකට් එනවා එකවරම දෙන්න මිනිස්සු නෑ. එතකොට අපිට ඒවා තියාගන්න ගියාම අනිවාර්යයෙන්ම නරක වෙනවා. අපි තියෙන පරිසරය අනුව නරක වෙච්ච කෑම මිනිස්සුන්ට දුන්නොත් අනිවාර්යයෙන්ම ලෙඩ රෝග ආයිත් හැදෙන එක ප්‍රශ්නයක් වෙනවා. I think we need to be conscious Sunit about how we donate or what we donate. Correct. Right? හැබැයි මෙතන තව පැත්තක් මම දකිනවා human dignity කියන දේ. කෙනෙක්ගේ ආත්ම ගරුත්වය. ඒක රකින්න එක හරියම වැදගත් වෙනවා අපි මේ දෙයට උදව් කරන්න වැඩේට බහිනකොට. Right? මම දකින දෙයක් තමයි ඒ මිනිස්සුන්ගේ මේ කැම්ප්ස් වල ඉන්න මිනිස්සුන්ගෙන් හෝ ආපදාවට ලක් වුණ මිනිස්සුන්ගේ අවසර නැතුව කැමැත්ත නැතුව අපි සමහර විට එයාගේ පින්තූර ගන්නවා, එයාගේ තොරතුරු ගන්නවා, එයාගේ සෝෂල් මීඩියා වල එයාගේ කතන්දර අපි පළ කරනවා. බඩු දෙනකොට පින්තූර ගන්නවා. Right? එතකොට ඒගොල්ලන්ගේ ආත්ම ගරුත්වයට ආත්ම අභිමානයට මොකද්ද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. අපි with good intention but we need to be conscious about the effect that can have on people that we are helping. Right? ඉතින් මම හිතන්නේ මට දෙන්න ඕනේ පණිවිඩයක් තමයි අපේ ප්‍රජාවට අපි උදව් කරන්න යනවා නම් සහකම්පනයෙන් යුතුව උදව් කරන එක වැදගත්. සමාජ මාධ්‍ය වල අපේ රංගපාන්න ටික් මාක් එකක් දාගන්න උදව් කරන්න එපා. right? මොකද උදව් කරනකොට අනෙක් දේ අපි උදව් කරන්න ඕන විදිහ තමයි අපි ඒගොල්ලන්ට ආපහු නැගිටින්න පුළුවන් වෙන්න මිසක් ඒගොල්ලන්ව ඩිසෙම්පවර් කරන එක නෙවෙයි වෙන්න ඕනේ මෙතනදී. අපි හැමදේම බාර අරගෙන ඒගොල්ලන්ට හැමදේම අපි කරන්න ගියාම වෙන්නේ එතන ඩිසෙම්පවර්මන්ට් එකක් වෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ව ශක්තිමත් කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් අපේ මං ඉන්න කඳවුරේ අපි කරපු දෙයක් තමයි දැන් පිරිසිදු කිරීමේ කටයුතු වගේ කරන්න වුණාම ඒගොල්ලන්ගේ ඉන්න ප්‍රදේශවල ඒ තැන්වල අපි ඒගොල්ලන්ගේ කට්ටිය යොදවා ගන්නවා අපේ ස්වේච්ඡා සේවකයන් එක්ක එකතු වෙලා දේවල් කරන. එතකොට ඒගොල්ලන්ට දැනෙනවා මේ කරන්නේ මගේ පරිසරය පිරිසිදුව තියාගන්න. මොකද මම නිදාගන්නේ මෙතන. එතකොට ඒ වගකීමක් ගන්නවා ඒගොල්ලන්ගේ ජීවිතවලට. හැබැයි ඒකේ අනික් පැත්ත වුණාම වෙන්නේ long term දීර්ඝකාලීනව ඩිසෙම්පවර්මන්ට් එකක් වෙනවා. ඒගොල්ලන් දැන් ගෙදර ගියාට පස්සේ එකවරම තැනකට බැරිනවා දැන් මම මොකද කරන්නේ? මොකද මෙච්චර කල් මට ඔක්කොම කරා ඔක්කොමලා. දැන් මම මොකද කරන්නේ කියලා. මොකද ගෙදර ගියාට පස්සේ පසුවිපරණක් වෙන්නේ නැහනේ. සුනිත් ඒක තමයි ඇත්ත කතාව. අපි ගෙදර ගිහිල්ලා මිනිස්සුන්ව බලන්නේ නැහැ. කොහොමද ඒගොල්ලන් නැගිටින්නේ කියලා. එනින් එහාට කොහොමද කියලා. ඉතින් ඒ ආත්ම ගරුත්වය රකින්න එක හරි වැදගත්. ඒ වගේම අපි අවශ්‍ය දේ පමණක් දෙන එක මිසක් අපිට හිතන දේ ලොකු ප්‍රමාණ වලින් ඇවිල්ලා ගොඩ බස්සන එක නෙමෙයි වෙන්න ඕනේ ඒ කඳවුරවල. right? ඉතින් ඒ අර accountability කියන දේ හරි වැදගත්. අපි දේවල් දෙන්න වුණාම මේ මිනිස්සුන්ට. ඕක සමරයිස් කරලා මට කියන්න පුළුවන් ඉංග්‍රීසි සෙයින් එකක් තියෙනවා that the road to hell is paved with good intention. ඒක හින්දා හොඳ ගැඹුරු පණිවිඩයක් නිවෙන්දුන මම හරි කැමති නිවෙන්දුවා කියපු ටිකට. මොකද මටත් කොච්චර ලස්සන කියන්න බෑ. තමන්ගේ ලයික්ස් කරගන්න ෂෙයාර්ස් කරගන්න තමන්ගේ සෝෂල් මීඩියා ග්‍රෝත් කරගන්න උදව් කරන්න එපා. කරුණා කරලා ඔය අමන වැඩේ කරන්න එපා. උදව් කරනවා නම් help with good intention. අනිත් එක තමයි අර කළමනාකරණය කරලා උදව් කරන්න. ඒ කියන්නේ දැන් නිවෙන්ද්‍ර කිව්වා හොඳ පොයින්ට් එකක්. තමන්ට මොකක් හරි අපි ඔක්කොම මොකක් හරි කරන්න ඕනේ. මටත් කෝල්ස් කිහිපයක් ආවා මේ දවස් ටිකේ මචං මොකද කරන්නේ? මචං අර කරමු මෙහෙම කරමු. මං හැමෝම ඔය නිවෙන්ද්‍ර කියනවා වගේ මම පොඩ්ඩක් ඩිරෙක්ට් කරා. මං කිව්වා මචං ඔයගොල්ලන්ගේ ඒරියා එකේ තමන්ට දෙන්න ඕන තැනට ළඟපාතේ යාළුවෙක් ඉන්නවා නම් කොහොම හරි කන්ටැක්ට් කරගන්න. ඒ කැම්ප් එකේ කවුරු හරි ඉන්චාර්ජ් කෙනෙක් කන්ටැක්ට් කරගන්න. අහන්න මොනවද පුතුමලට අවශ්‍ය? ඔතනට මොනවද දැනට ඕනේ? එහෙම අහලා අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට රැස් කරගන්න. මොකද නැත්තම් නිවෙන්ද්‍ර වෙන්නේ ඔය බඩු ගත්තට පස්සේ අවශ්‍ය මනුස්සෙන්ට කියලා ගන්නවත් බඩු නැති වෙනවා. දැන් බලන්න මේ දවස් දෙකක් වැහැලා
ෆුඩ් සීට් එකට ගිහලා බලන්න නැත්නම් අපේ සුපර් මාකට් ගිහලා බලන්න දැන් කෑම නැහැ. දැන් මේ අපි අර ඉස්සර වගේ ෆේස් කරපු මේ මාස ගානක ක්‍රයිසිස් එකක් නෙමෙයි. ඒක ලබන සති සත් දෙක තුනක් අපි ඔක්කොම නැගිටලා එනවා. ඒ වුණාට බලන්න කොච්චර ආත්මార్థකාමීද කියලා. හරි සමහරවිට සමහර මිනිස්සු කියලා තමන්ගෙන් බඩු අරගෙන අන්තිමට සාමාන්‍ය කන්න බොන්න යන මිනිහට කැම නැති වෙනවා බඩු නැති වෙනවා. ඉතින් අර කලමනාකරණය කරලා ප්ලෑන් කරලා ඉදිරියට ප්ලෑන් කරලා අවශ්‍ය ප්‍රමාණය විතරක් කරන්න. මොකද නැත්නම් අපරාධයි. මොකද ඔය අපි ගන්න දේවල් ඔය ඩ්‍රයි රේෂන්ස් කැම අහක දානවා කියන්නේ කොච්චර අපරාධයක්ද? බඩගින්න මැරෙනකොට කෑම අපිට මේ වගේ මේ වගේ ඇත්තටම හරිම වේදනාකාරී දකින්නකොට බත් පැකට් 500-600 ගණන් අපිට විසික් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒවා පිලුණු වෙලා එනකොට මිනිසුන්ට දෙන්න බෑ. කිසිම අර සංනිවේදනයක් නැති නිසා හරියට වාහන සමහර විට 2-3 එකවරම ඇවිල්ලා බානවා. ඒකට කැම්ප් එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර දෙනවා. ඉතින් අපිට ආපහු වෙන කැම්ප් එකකට යවන්නත් බෑ. මොකද සමහර ඒවා පිලුණු වෙලා නරක වෙලා. ඊට පස්සේ මේ සනිපාරක්ෂණයටත් ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඒවා විසික් කරන්න වුණාම ගාබේජ් ඩිස්පෝසල් සිස්ටම් එකක් අපිට නැති නිසා ගොඩක් වෙලාට ඒවා ගොඩ ගැහෙනවා. ඒකට බල්ලෝ ඇවිල්ලා ඒවා දිනවා. එතකොට කැම්ප් එකේ පිරිසුදුකම තියෙනවා. දැන් තව දෙයක් මෙතනදී ඇඩ් කරන්න ඕනේ විශේෂයෙන්ම කැම්ප්ස් වලට යනවා නම් වොලන්ටියර් කරන්න. ස්වේච්ඡා සේවය කරන්න යනවා නම් සහ නැත්නම් වෙනස් විදියකින් උදව් කරන්න යනවා නම් තව අවදානම් තත්ත්වයන් කිහිපයක් තියෙනවා විශේෂයෙන්ම උදාහරණයක් වශයෙන් child protection පැත්තෙන්. දැන් මේක හරිම නිකන් control environment එකක් නෙවෙයි නිසා ළමයින්ට නවයවුන් වියේ තරුණ තරුණියන්ට සහ අපි කියනවා vulnerable groups කියලා. Right? People who are disabled or people who are with intellectual disability. We found them in camps, in the camp. So එතන ලොකු රිස්ක් එකක් තියෙනවා ඒගොල්ලන්ට සමහර විට හානියක් සිදු වෙන්න වෙන කෙනෙක්ගෙන්. right විශේෂයෙන්ම අපයෝජනය වගේ දේවල්. ඉතින් ඒ නිසා දැන් රජයේ නිලධාරීන් සහ ස්වේච්ඡා සේවයේ ඉන්න අය දෙගොල්ලම බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ කොහොමද ඒ අයව කඳවුර තුල තියන්නේ කඳවුර තියාගන්නවද නැත්නම් වෙන තැනකට අපි යොමු කරනවද? මානසික රෝග තත්ත්වයන් තියෙන අය ඉන්නවා නම් එයාව අපි කොහොමද රැක බලාගන්නේ? මොකද අනික් අය වගේ ඒගොල්ලන්ට ඇවිල්ලා අවශ්‍ය දේ හැම වෙලේම අපෙන් කියන්න බෑ, ඉල්ලන්න බෑ. හරි. right දැන් අපේ කඳවුරේ හිටියා විශේෂ අවශ්‍යතා තියෙන වැඩිහිටි කෙනෙක්. cerebral palsy සහ learning disability එකක්. දැන් ඒ කෙනාට කතා කරන්න බෑ. එයාව බලාගන්න හිටපු එයාගේ අම්මට මම හිතන්නේ සුනෙත් අද දැක්කා උදේ. අපි ඉස්සල්ලාම එයාව බැලුවේ උදේ ගිය වෙලාවේ. එයාට කිසි විදිහකින් යාව බලාගන්න බෑ. ඉතින් ඒතකොට අපිට සිද්ධ වුණා යාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාසනයට ට්‍රාන්ස්ෆර් කරන්න එතනින්. මොකද එයාගේ ආරක්ෂාව අපිට මෙතන පිරිමහන්න බෑ. ඉතින් ඒ වගේ vulnerable groups රාශියක් ඒ කැම්ප් එක ඇතුළත තියෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මද්ද්‍රව්‍ය අලෙවි කිරීම නිසා කුඩා දරුවන් නවයවුන් වියේ දරුවන්ට ලොකු අවදානමක් තියෙනවා. ටක් ගාලා ඒවට ඇබ්බැහි වෙන්න. මොකද ගොඩක් ඇබ්බැහි වෙන එකන අධික ලෙස ඇබ්බැහි වෙන මද්‍රව්‍ය තමයි අපිට දකින්න ලැබෙන්නේ මේ දවස්වල කැම්ප් එකේ. තව පැත්තක් ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය. දැන් උදාහරණයක් වශයෙන් වැසිකිලි තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. එකක් තියෙනවා කාන්තාවන්ට, එකක් තියෙනවා පිරිමින්ට. හැබැයි දැන් අපේ ප්‍රමාණය 600ක් නිසා උදාහරණයක් වශයෙන් කැම්ප්ස් තව ඇති ඕන තරම් ඒ වගේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා දෙකම පාවිච්චි කරන්න. එතකොට එතන ආරක්ෂාව සහ නැවතත් වෙන්න පුළුවන් ගැටලු තියෙනවා. right? ඒ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පැත්තෙන්. එතකොට උදාහරණයක් වශයෙන් උසප්වීම ගැන කතා කරොත් දැන් සනීපාරක්ෂක තුවා ඒව කොහොමද හරියට පාවිච්චි කරන්නේ, කොහොමද ඩිස්පෝස් කරන්නේ, පැම්පර්ස්, ඩයපර්ස්, ඇඩල්ට් ඩයපර්ස් සහ කුඩා දරුවන්ගේ අඳින ඩයපර්ස් මේ වගේ හරි ප්‍රැක්ටිකල් ඇවිල්ලා බෝඩ් එකක් ගහන්නක මතකද? කෙනෙක් ඇවිල්ලා මේ කැම්ප් එක වැඩ කරන මොනසෙක් ඇවිල්ලා වගේ ඇහුවේ මෙතන ඩයපර්ස් විසික් කරලා එපා කියලා බෝඩ් එකක් ගහමු කියලා. ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න එන්නේ. ඔව් ප්‍රායෝගික ප්‍රශ්න. එතකොට ගැබිනි මවුරුන් ඉන්නවා. ඉතින් ඒ අය සමහර විට ඔන්න මෙන්න ඩිලිවර් කරන්න. right? නැත්තම් රිස්කි හෙල්ත් ඉෂුස් තියෙන අය කිහිපයකුත් ඉන්නවා. එතකොට ඒ අයගේ ආරක්ෂාව දැන් උදාහරණයක් වශයෙන් එයාව මගහැරෙන්න පුළුවන්. මොකද එයාට ඇවිල්ලා නැවතත් කියන්න බෑ මෙවැනි ගැටලුවක් තියෙනවා. හෝ මේ වගේ දෙයක් අවශ්‍යතාවයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඊයේ අපිට සිද්ධ වුණා රෝගියෙක් 1990 හොස්පිටල් එකට යවන්න. right? එතකොට ඒ යවපු කෙනාගේ අම්මාව අපිට යවන්න ඕන ඒ කෙනත් එක්ක. එතකොට දැන් ඒ අම්මගේ අනික් බබාට කිරි දෙන්න කෙනෙක් නැහැ. එතකොට අපිට සිද්ධ වුණා කියලා ෆෝමියුලා අරන් ඇවිල්ලා ඒක සකස් කළා දැන්. ඉතින් ඒ වගේ හරිම ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඉතින් අර අපි බාහිරින් ඉඳගෙන දකින්නකොට අපිට පේන්නේ ඔන්න කඳවුරක් මිනිස්සු අවතන් වෙලා ඉන්නවා, මිනිස්සු බිම නිදාගෙන ඉන්නවා එච්චරයි. හැබැයි ඇත්තටම ඒ හරිම ගැඹුරු අත්දැකීමක්. මොකද ඒක ඇතුළට ගියාම හරිම නුවන්ස්ඩ්. ඒකේ
අපිට යම් මිනිස්සුන්ගේ තියෙන දේවල් දකින්න කාට වෙනස්නේ වෙනස් ඉතින් ඒක එතකොට දැන් පරිපාලකයෝ රජය නිලධාරීන් මේ තීරණ ගන්න නිලධාරීන් මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකාර මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන් අපි හැමෝම හරිම සංවේදී සහ ප්‍රවේශම් වෙන්න ඕනේ අපි කොහොමද මේ දෙයට යොමු වෙන්නේ කියලා. අපි අද සෑහෙන දේවල් කතා වුණා නිවේන්ද්‍ර එක්ක මේ ආපදා කියන්නේ ඔය වගේ කොහොමද ඒගොල්ලන් කළමනාකරණ කරන්නේ ඔය කැම්ප්ස් වල කඳුරු වල වැඩ කරන්නේ කොහොමද ඒ තත්ත්වය මොකද්ද අවශ්‍යතා මොනවද එතකොට අපේ ඔය මනෝවෛද්‍යමය පැත්තෙන් කතා කරා තියෙන පුළුවන් ප්‍රශ්න මොනවද කියලා ඔබටත් නිවේන්ද්‍රගෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කොහොමද උදව් කරන්නේ මොනවද අවශ්‍ය ඒ වගේ YouTube මගේ මේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දාන්න අවශ්‍ය ප්‍රශ්න ඕන දෙයක් අහන්න මම නිවේන්ද්‍රව පස්සේ ආයෙත් පාරක් දවසක් ගෙන්න ගන්නවා මනෝවිද්‍යාඥයෙක් හැටියට සම්බන්ධ කරගන්න මොකද නිවේන්ද්‍ර කියන්නේ සම්පතක් නිවේන්ද්‍රට දෙන්න පුළුවන් ඇඩ්වයිසර්ස් දෙන්න පුළුවන් අවුට්ලුක් එක 1000න් සම්පතක් ඒකින්ද මම නිවේන්ද්‍ර ආයෙත් පාරක් සැරයක් ගෙන්න ගන්නවා ඒ පැත්ත ගැන කතා කරන්න මම අද ක්ලෝස් කරන කලින් නිවේන්ද්‍ර I from the bottom of my heart I thank you and everyone who works at that camp all the people who are involved with you Faraj and the rest people I didn't meet, people I met. I mean, I saw how much work you do. And I felt ashamed because I wish I could have done more. And I want to do more. But what little bit I did today was smidgen. It was nothing compared to the work that you all have done. And I'm very proud to say that I know someone who's co-involved in all of this. And I more strength to you. And I mean, disasters happen no ඕක තමයි ලෝක ධර්මතාවය කියන්නේ ඕක අපිට නවත්තන්න බෑ. ඉතින් අපි ඉදිරියට තව මොනවාට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. ඒක හින්දා ඒ වගේ වෙලාවකදී මෙහෙම රෙස්පොන්ස් එකක් මේ රටකට මෙච්චර ප්‍රශ්න තියෙන රටකට අපිට මෙහෙම රෙස්පොන්ස් දෙන්න පුළුවන් කියන ගැනත් මම සතුටු වෙනවා. අනේ ඒක එන්නේ මහජනයාගෙන්. ඔව් අනිවාර්යයෙන්. අපෙන් ආපු දෙයක් නේ. මිසක් අපිට දීපු දෙයක් නෙමෙයි. අපිට ඔටෝමැටික් රිසර්ච් රෙස්පොන්ස් ටීම් එකක් නැහැ. කතා කරන්න නම් ඔය මේ AC කාමරවල වාඩිලා කතා කරන්න කට්ටිය ඉන්නවනේ බැහැලා වැඩ කරන්න ගියාම මහජනයා මිසක් වෙන කවුරුත් නම් මම දකින්නෙත් නැහැ. ඒකින්දා first of all thank you බොහොම ස්තුතියි කරන සේවයට. ඉතින් නිවේන්ද්‍ර මම කිව්වා වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. For now නිවේන්ද්‍ර thank you so much for being on the show. Thank you.